සවන් දෙන්න. ඕන්න ආවා මෙන්න ආවා. සරම කහ. මොකද්ද බය? බලපන් ඉරක් කඩේ ඇහෙනවකද්ද? උඩව සද්දට කියපන්. ඔන්න බලපන්. සවන් දෙන්න. ඕන්න ආවා මෙන්න ආවා. සරම කහපට ගහ ගන්න, රෙද්ද දනපට ගහ ගන්න. පුළුවන් අයව නම් වෙනි තට්ටුවට නැගලා ගන්න. ඕන්න ආවා මෙන්න ආවා. පුතේ මොකක්ද සද්දේ? අයියෝ කවුරුන් නැට්ටු උදව් කරන්න. අපේ නංගි මම මුව කැම්පස් යවුවා. මුන් අවුරුදු ඉවරලා ගෙදර විතරයි කියවනවා ඉවරයක් නැහැ. මොකද නංගි අපේ කමං ආණ්ඩුවේ කැම්පස් වලට දැම්මේ නැත්තේ. මොකද අපේ එකා කියලා සිලෙක්ට් නොවුනේ. අපි දැනගෙන හිටියා. ඔහොම වෙයි කියලා. ඒව නම් ඉඳි අපි නොදන්න දේවල් දැක්කේ. ඒකනේ මමි. වියා ඇකඩමිය. මේ වගේ දේවල් අපිට නෑනේ. අපිට තියෙන ප්‍රසන්ටේෂන් කරන්න. ඇයි ක්විස්, ඉන් ක්ලාස්, මිඩ් ටර්ම් ඕවා තමයි අපිට තියෙන්නේ. අලුත් අවුරුද්ද කියලා නෑ මේ දැනුත් අසයින්මන්ට් එක. අපි කරන්නේ මේ වගේ යූස්ලස් වැඩ. අඩ මේ මාටික බෑ බලු කට වහගෙන. මේ වෙල්කන්ට මේ. බදන්නේ යකෝ අපි මෙතන මේ මිට්ටන් දෙක කියලා ආවේ. ඒ බ්ලඩි ඉඩියට්. you are using ChatGPT now. කවුද ChatGPT දැම්මේ? ලිමිට් පන්නද යකෝ? ඔව් ගොඩෝ. ළමයිනේ. ඔහොම කෑ ගහ ගන්නවද ගෙවල් ගහ මිනිස්සු එක්කලා? ඔය මාටිනේට දෙන්න තිබ්බම සැමන්ටින්ෙන් ඔක හැමදාම ඔහොමයි. අනේ පුතේ උඹලා කියලා ඔය කැම්පස් ආවා කියලා කරේ ලැබ් එක වල විතරයිනේ. අම්මටත් ඉතින් ඔය මාටින්නම තමයි ලොකු. හවස ගහමු මචං. තෝ කායතෝගේ කැම්පස් බබුල ඉවරයි. බලපන්. තෝ කොයිලා වල ගැදැත්තද? හරි. කොයිලා බැලුවා. බලපන් අම්මා බැලුවා තෝ කඩ ඉන්න කොන්ද කඩලා වගේ. කොල්ලට කෑ ගන්න කොල්ලට කෑ ගන්න. මල්ලේ මේ වෙල්කන්ට මල්ලිගේ ගෙදරද? කොහොමද නැගේ හොයාගත්තේ? හොයාගත්තේ නම් ඉතින් 30 වලින් තමයි. අංකල් බොම්බද සීතල වතුර විතරයි. මොනවා නම් ඉතින් මොමු. වතුර ඇටට මන් දෙන්න උදේ මාමෝ කාරි නෑ මුල කාරි නෑ. අපිත් ඒ කාලේ ඊයට එක දෙක දාගත්තේ වන්. තාත්තෙන් තමයි පුතාලා දාන්න නැත්තේ. සීයලයි පුතාලයි ඕන මගුලක් කරගන්න එක ඇත්තේ. අයියල යන්න. බංගොලු. ඔය මොකද්ද මේ කරන්න යනවා කියන්නේ? මුන් දෙන්නගෙන් පුළුවන් ද බම්බේ? තව ගුරුවක් ගන්න. සීයේ මේ කොහමද අප්‍රූව් ගන්නේ? අපේ කාලම් බම් මෙහෙම අවුරුදු උත්සව කරේ නෑ. ඒතකොට සීයලා කොහොමද දන්නේ කරේ? මේ කාලේ බං පංච කෙලියා only the කෙලියා. ඒ අවුරුදු කුමාරි කෙලියා. නෑ ඉතින් කෙලියා නෑ බං. බලවංකෝ මේ සීයාගේ වයසට කතාව. හරි බං ඕව වැඩක් නෑ. අන්නේ මේ දැන් මම මේ උදේ ඉඳලා මේ වැඩක් ගැන කියන්න හදනවා කොහෙද? කිසි නෑනේ ඔයාලා අහන්නේ නෑනේ අප්පා. මෙහෙමනේ බං. දැන් ඔය අවුරුදු 22ක් වුණා කියලා. උඹ ඔය කටින් වැඩක් කිව්ව වචන කිව්වද කියහන්කෝ? එහෙම නෙවෙයි අම්මේ. මේක මේ අපේ FCT එකේ කොල්ලෝ කෙල්ලෝ ඔක්කොලාම එකතු වෙලා කරන සුපිරි වැඩක්. මේ දෙවෙනි පාරට කරන්නේ. පළවෙනි පාරට සුපිරියටම කරා. දැන් උඹලට උක් කරලා අප්‍රූවල් හම්බුනේ. එහෙම කතා කරන්න එපා සීයෝ. හරි. එහෙම මේ වැඩක් නෑ. දැන් මට කියපන්. තවත් දෝක තියෙන්නේ. කොහෙද ඔක තියෙන්නේ කියලා? ඒක නම් ඉතින් අම්මේ මෙහෙමයි ඉතින්. 27 වෙන්නත් පුළුවන් 28 වෙන්නත් පුළුවන්. අපි මේ ඕනම දවසකට ලෑස්ති වෙනවා. ඉතින් ගෝල් ලබ්බා. මේ ගෝල් ලගන්නේ. හෙලෝ 27ද? 27 බා 27. අම්මේ හරි අයියා ලෑස්ති වෙන්න. ඔය යන්නද බ පිසුද? මුළු ගහන්නේ අවුරුදු උත්සවයට යන්න. අනේ උඹලා කරන අවුරුදු උත්සව. 100 අහන්නෝ 100. කබා දින්න. පොට්ට පොර ගහන්න. ඇයි ඒ විතරක්ද? බැලුන් ඩාන්ස්. ඇයි අවුරුදු කුමර කුමරිය? ඇයි හවස DJ නයිට් එක? අනම්බන උගානා. FCT තමයි ඕනා. උඹලට මේ අම්මට පොල් ටිකක් ගාලා දෙන්න තමයි බැරි උනේ. අම්මගේ පොල් ගෙඩිය තමයි හැමතිස්සෙම ලොකු උනේ. අහන්නකෝ අම්මේ. එහෙම නෙවෙයි. දැන් මම මේ වැඩේ හැමෝටම කියන්නද දැන්වා. හරි. කියපන්කෝ මොකක්ද උදේ ඉඳන් කියන්නත් පුළුවන් කියලා.
හරි කොතාගේ එන්න නැන්දේ මාමේ අයියේ අක්කේ හැමෝම එන්න. සවන් දෙන්න. ඕන්න ආවා මේන්න ආවා. කරම ගහපොට ගහ ගන්න රෙද්ද දනපොට ගහ ගන්න. පුළුවන් අය නම් වෙන තට්ටුවට නැගලා ගන්න. දලුගමනුත් එන්න, රාගමනුත් එන්න. අපිත් එක්ක එකතු වෙන්න FCD එකට එන්න. මේ ගා වෙන්නේ FCD වසන්තය